තෙරුවන් සරණයි. මම ඔබේ පොඩි ප්‍රශ්නයක් අහන්නම් මේ දේශනාව පටන් ගන්න කලින්. අපි හිතමු ඔබ ගාව තිබ්බ හැම සතේම නැති වෙලා ඔබ අත පාරට වැටලා ඉන්නේ. ඔබ හිඟා ගන්න මට්ටමට වැටිලා ඔබ එහා පැත්තේ තව හිඟන්නෙක් ඉන්නවා. තව මිනිස්සෙක් ඔබ රුපියල් 10ක් දෙනවා. අපි හිතමු රුපියල් 5 කාසි දෙකක් දෙනවා කියලා. ඔබට ඇත්තටම පුළුවන් ද ඔබට හම්බෙච්ච එක රුපියල් 5 කාසියක් රුපියල් 5ක් කියලා ගන්න අද කාලේ රුපියල්කවත් ගන්න බැරිව සමහරට. ඔබට හම්බෙච්ච එක රුපියල් 5 කාසියක් එහා පැත්තේ හිඟන්නට දෙන්න. මං අහන ඔබට පුළුවන් ද ඔබට හම්බෙච්ච 5 කාසි දෙකකින් එකක් එහා පැත්තේ හිඟන්නත් එක්ක බෙදා ගන්න. ඔබ හොඳට හිතලා බලන්න. මම කියන්නේ ඔබ ඒ සිටුේෂන් එකට බහැලා බලන්න. ඔබට මුකුත් නැහැ. ඔබට රස්සාවක් නැහැ. ඔබට සමහරට ඉන්න ගියක් නැහැ. ඔබට ඉන්න තැනක් නැහැ. ඔබට මුකුත්ම නැති වෙච්ච ලාග රුපියල් 5ක් උපරිමයටම වටිනව නේද? එතකොට ඔබට හම්බෙච්ච රුපියල් 10න් රුපියල් 5ක්වත් දෙන්න ඔබ ලෑස්තිද ඒ වෙලාවට? පින්වතුනි ඔබ ගාව තියෙන රුපියල් 5 හරි එහා පැත්තේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් මානසිකත්වය තමයි පොහොසත් මානසිකත්වය. මිනිස්සේ පොහොසත් වෙන්නේ බැංක් account එකේ තියෙන කොච්චර සල්ලි ගානින් නෙමෙයි. සමහර මිනිස්සෙක් ඇති එයාගේ අම්මා තාත්තා සල්ලිකාරයි. ඒ නිසා එයාගේ account එකෙත් ගොඩාක් සල්ලි තියෙනවා. හැබැයි එයාගේ මානසිකත්වය සමහරට ගොඩාක් දුප්පත්. සමහරට එයා රෙස්ටොරන්ට් එකකට ගිහලා කන්න ගියාට පස්සේ වෙයිටර් දෙන ටිප් එක ගොඩාක් අඩුයි. ඇයි? කන්දක් ගහන්න සල්ලි තිබ්බට මානසිකත්වය හරි දුප්පත්. දුප්පත් මානසිකත්වයේ තියෙන මිනිස්සයා දෙන්න ලෑස්ති නෑ. ගොඩ ගහන්න ලෑස්ති. හැමතිස්සෙම තියෙන හැමදේම ගොඩ ගහ ගන්න ඕනේ. Tamanට හම්බෙන හැමදේම ගොඩ ගහ ගන්න ඕනේ. අධ්‍යාපනය ගොඩ ගහ ගන්න ඕනේ. සල්ලි ගොඩ ගහ ගන්න ඕනේ. දැනුම ගොඩ ගහ ගන්න ඕනේ. එයාට තියෙන දේපල, වත්කම් ඒ හැමදේම ගොඩ ගහ ගන්න ඕනේ. නමුත් පොහොසත් මිනිස්සයා මානසිකව පොහොසත් මිනිස්සයාට තියෙනවා. තියෙන නිසා ඒ මිනිස්සයා දෙනවා. මම පොඩි ප්‍රශ්නයක් අහනවා. ඇයි දුප්පත් මිනිස්සයා හැමදාම දුප්පත්? ඒ වගේම පොහොසත් මිනිස්සයා හැමදාම පොහොසත්. මිනිස්සෙක් දුප්පත් කරන්නේ මානසිකත්වය. ඒ වගේ මිනිස්සෙක් පොහොසත් කරන්නේ මානසිකත්වයම තමයි. ඔබේ මානසිකත්වයේ දුප්පත් නම් ඒවත් ඔබ දෙන්න ලෑස්ති නැත්නම් ඔබට විශ්වය දෙන්නේ නැහැ. මොකද දුන්නොත් තමයි ලැබෙන්නේ. නමුත් ඔබ දෙන්න ලෑස්ති නැත්නම් ඔබ ගාව තියෙන පොඩි හරි දේ ඔබ දෙන්න ලෑස්ති නැත්නම් විශ්වය ඔබට පෙරලා එක දෙන්න ලෑස්තිත් නැහැ. හොඳට මතක තියාගන්න ගින්දරකට දර දාන්න නැතුව ඔබට රස්නේ බලාපොරොත්තු වෙන්න බෑ. තාම ගින්දර පත් වෙලත් නෑ. ඔබ කියනවා ගින්දර මට රස්නේ දෙන්න මම ඔබට දර දෙන්නම්. කවද්ද ඒක වෙන්නේ? රස්නේ දුන්නාට පස්සේ දර දෙන්න පුළුවන්ද? මුලින්ම ඔබ දර දෙන්න වෙනවා. ඔබ දර දුන්නාට පස්සේ දැන් ඔබට ගින්දරින් රස්නේ ඉල්ලන්න දෙයක් නැහැ. රස්නේ ගින්දරින් ඔටෝ ඔබට හම්බෙන්න මොකද ඔබ දර දුන්නනේ. ඔබට කරන්න පුළුවන් එකම පාටේ ගින්දරින් රස්නේ ඉල්ලන එක නෙමෙයි. දර දෙනවා කියන එක. නමුත් පොඩි කාලේ ඉඳලා අම්මලා තාත්තලා අපි හැමෝටම උගන්වලා තියෙන පුළුවන් තරම් පුතේ ගොඩ ගහපන්. අනේකාට තිබ්බා නැතා කියන එක ඔබ බලන්න ඕනේ නැහැ. පුළුවන් තරම් ගොඩ ගහපන්. පන්තියේ පළවෙනිය වෙයා. ඇයි? හොඳ රස්සාවක් කරන හොඳ අධ්‍යාපනයක් තියෙනවා. ඒ නිසා පුතාලට දූලට පොඩි කාලේ ඉඳලා අම්මලා තාත්තලා උගන්වන්නේ පුතේ එක. පන්තියේ එක වෙන්න. එච්චර කියන්නේ. ඒක එක වෙන්න ඕනේ. එක වුණාට පස්සේ විතරයි පුතාව ඇප්‍රීෂিয়েට් කරේ. ප්‍රශංසාවට ලක් කරේ. ඒ නිසා මේ පුතා එක වෙන්න සමාජයට අනිකාගේ ලකුණු කපන්න පවා කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. මොකද එයාට එක වෙන්න තමයි ඕනේ. මොකද අම්මා තාත්තා ඒ ළමයා වගයන්නේ එක වුණොත් පමණයි. නමුත් අම්මා තාත්තා අගයන්නේ ළමයා කොච්චරත් ළමයට උදව් කරාද කියලා එයා ඒ ළමයාගේ එක්සෑම් එකකින් පාස් වෙනවා. ඒකට අම්මා තාත්තා අගයන්නේ නෑ. පුතා ළමයට පාඩමක් කියලා දීලා. ඒක නෙමෙයි අම්මා තාත්තට ඕනේ. තමන්ගේ පුතා හොඳ තැනකට යන්න ඕන, ලොකු රස්සාවක් කරන්න, ලොකු දේවල් ගොඩ ගහ ගන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ ඔබ ගාව තියෙන මානසිකත්වය නිතරම චෙක් කරන්න. ඔබ ගාව තියෙන මානසිකත්වයේ දුප්පත්ද පොහොසත්ද කියන එක ඔබ බලන්න නැත්නම් ඔබට අද තියෙන්නේ පෙර පිනට හම්බ වෙච්ච දේ. නමුත් පෙර පිනට හම්බ වෙච්ච දේ භුක්ති විඳින ඉන්නකොට දවසින් දවස ඒ දේවල් නැති වෙනවා. ඇත්තටම ඔබ හිතලා බලන්න අනවතකයි. ඔය
ළමයින්ට දේශනා කරනවා පිටරටින් ළමයි ටිකට කැනඩා USA ළමයි ටිකට. මම ඒ ළමයින්ගෙන් ඇහුවේ පුතාලා දවස පුරාවට කරන පින් මොනවද? ගොඩාක් වෙලාවට තියෙන පාටයකට ගියාට පස්සේ කවුරු එක්කෙනෙක්ගේ ළමයෙක් පොඩ්ඩක් බලා ගන්න හම්බ වෙනවා අන්න ඒ වගේ ඒවා. ඒ වගේම කෙනෙක්ගේ අසයින්මන්ට් එකක් කරලා දෙන්න උදව් කරා. මගේ ළමයාගෙන් ඇහුවේ පුතේ ඔබ කවද්ද අන්තිමට පින්ඩපාත වන්න ස්වාමීන් වහන්සේ නමකට බත් හැන්දක් පූජා කරගත්තා? බත් නෙමෙයි කැන්ඩි එකක් හරි මේ රස කැවිල්ලක් හරි පූජා කරගත්තේ කවද්ද? ඒ බත් නෑ කිව්වා. පුතාට කවද්ද අවස්ථාවක් හම්බුනේ අවුවේ වන්න ස්වාමීන් වහන්සේ නමකට කුඩයක් අල්ල. මම පුතාට කිව්වේ පුතාලා ඉස්කෝලේ උදේට පන්සල් ගන්නවා. නමුත් අපි ඉස්කෝලේ අපි පන්සල් ගත්ත උදේ පාන්දර. අපි එහෙම පරිසරයක හැදුනේ. මේ රටේ ඉපදෙන හැම ළමයාටම අවස්ථාවක් හම්බෙලා තියෙනවා මහා භාගයක උදා වෙලා තියෙනවා. මොකද ළමයා හැදෙන්නෙම මහා පුදුම පින්වන්ත පරිසරයක. ඒ ළමයින්ගේ ඇහුවට පස්සේ ඒ ළමයින්ගේ අන්තිම ඉස්කෝලේ වල මම ඇහුවා පුතේ චත්තමානව ගාත අහලා තියෙනවද? යෝවද තම්පාවර අහලා තියෙනවද කියලා. අහලා නැහැ. නමුත් අපි නොදැනුවත් හරි දැනුවත් හරි අපි කිව්වේ චත්තමානව ගාත. එවත් ඒ චත්ත කියන මානවකයා බුදු පියාණන් වහන්සේ ගුණ ගය ගියා. පාරේ අන්නේ ගාත තුන තමයි අපි ඉස්කෝලේ වුණාට පස්සේ කිව්වේ. අපේ ළමයි දහම් පාසල් යනවා. දහම් පාසල් යන ළමයි කියලා කියන්නේ ළමයාගේ තුල මේ ධර්මය, ඒවත් ගුණ ධර්ම හැමදේම වැඩෙනවා. ඒ ළමයි දහම් පාසලකට කියලා මේ ඔන්ලයින් සම්බන්ධන එක පමණයි. මම ළමයින්ට පෙන්නුවේ පුතාලගේ ජීවිතේ පින උපරිමයටම විඳින්න පුළුවන්, උත්තිර ගන්න පුළුවන් අවස්ථා ඇදලා තියෙනවා. ඒක පින. අපි වගේ මේ රස්නේ ඉන්න දෙයක් නැහැ. හැමතිස්සෙම ෆෑන් එකක් AC එකක් තියෙනවා. නැත්තම් හීතල එන හීට් එක තියෙනවා. හොඳට කාර් එක යන කාර් එක ගොඩාක් කම්ෆර්ටබල්. ඒ වගේම සෙරප්පු දාගෙන යන්න ඕනේ නැති තරම්. හැමදේම හරි ලස්සනට පින උපරිමයටම වැය වෙන්න හරීම සප පහසු ජීවිතයක් ගත කරන අවස්ථාවක් හම්බෙලා තියෙනවා. කරගත්ත පිනට. නමුත් පින කොච්චර හීනයිද කියනවා තා පැත්තකින් බලද්දි පින් කරන්න අවස්ථාවක් නැහැ. මනුස්සයට පින් කරන අවස්ථාවක් හම්බෙන්නේ පින් නිසා. නමුත් ඒ මනුස්සයන්ට පින් කරන්න පිනක් නැහැ. නමුත් අපේ ලංකාවේ මිනිස්සුන්ට රාතන් වහන්සේලාගෙන් ආපු ගති පැවතුම් නිසා අපිට පින් කරන්න පින් තියෙනවා. අපිට හැමදේම ලෝකේ හම්බෙලා නැතුව ඇති. නමුත් අපිට පින් කරන්න පින තියෙනවා. පිටුතනේ ඔබ ඉතල බලන්න කොච්චර වාසනාවද ඔබ මම මේ කියන ටික ඇහෙනවා තේරෙනව නේද? ඔබ මෙච්චරලා හිටියා නම් මේක අහගෙන ඔබට මම මේ කියන කාරණාව ඇහෙනවා තේරෙනවා. නමුත් මේක තේරුම් ගන්න බැරි පින කියන එකේ වටිනාකම දන්නේ නැති මිනිස්සු ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඒ මිනිස්සු පුළුවන් තරම් ගොඩගගා මරණයේ අවසාන මොහොතේදී මිනිස්සයා හිතලා බලුවට පස්සේ මගේ ජීවිතේ මම මොනවද කරගත්තේ කියලා මිනිස්සුන්ට හිතන්න තියෙන ගොඩ ගහගත්ත ටික විතරයි. ඒක ගැන හිතලා සතුටු වෙන්න බෑනේ. දුන් දේ සුවඳයි කෑදේ කඳයි. දුන් දේ පමණයි සුවඳ. කාපු දේවල් ගැන නිතරම තියෙන පසුතැවිල්ලක්. අනේ මිනිස්සයාගේ මම උදුර ගත්තනේ මේ ටික. මම ඒ තැනට යන්නකොට අර මිනිස්සයා කකුලෙන් ඇද්දනේ. ඔන්න ඔය කියන පසුතැවිල්ල පමණයි මිනිස්සුන්ගේ ජීවිතය අන්තිමට ඉතුරු වෙන්නේ. නමුත් ඔබ මිනිස්සෙට යම් දෙයක් දුන්නා නම් පොඩි ළමයෙක් කියට ටොපියක් දුන්නා ඔබ. ඒ සමාට ළමයා hina වුණා. ඒ hina ඔබේ පුරුස් ජීවිතේට මතක ඉන්නවා. ඒ පොඩි දේ. ඔබ දවසක් ආච්චියම කෙනෙක් බස් එකේදී ඔබ නැගිටලා සීට් එක දුන්නා. ආච්චියම්මා අනේ පුතේ ගොඩාක් පිං කියලා වාටනවා. අන්නේ ආච්චියම්මගේ වචන ටික ඔබේ මුළු ජීවිතේට මතකයි. අන්න ඒක ගැන පින්වතුනි හිතලා ඔබේ ජීවිතයේ ඔබේ මානසිකත්වය අපොහසත් කරගන්න. මානසිකත්වයේ පොහසත් මිනිසු කවදාවත් පිරෙන්නේ නැහැ. ඒ මිනිසුන්ට සත්‍යයක් නැතුණත් මානසිකව සතුටින් ඉන්නවා නම් එච්චරයි. ඔබට උනේ මානසික සතුට නේද? මිනිස්සු සල්ලි හම්බ කරන්නේ ඒක ගන්න. නමුත් මිනිස්සුන්ට අන්තිමට නැති උනේත් ඒක තමයි. ඒක නිසා මනසින් පොහසත් වෙන්න. එතකොට ඔබට කවදාවත් ලෝකෙන් සතුට ඉඟා ගන්න ඕනේ නැති වෙයි. ඒකෝ ගන්න හිතේ තියාගන්න. එනම දිනාටම ඔබ රසපත් කරගත්තා වූ සීලම පුණ්‍ය කුසල ගංගාවන්ගේ බණ මහිමෙන් මේ අත්වේදීම දුම්මු නිර්වාණ ශාන්තිය ඒකාන්තම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා හැමදෙනාටම දරුවන් සරණයි නිබ්බාන පරම සුඛයෙන් සුඛිතා වේවා